EX ජනියා වී තිවා අපි බලමු 206 එකක් ගහන්න යන්නේ අතිශය ප්‍රථම වතාවට කාලයකට පස්සේ. යා බොයිස් මං චූ පොඩ්ඩක් දාලා එන්න. First blood. අවසාන 2 බින්දුව කලිසමට කියනවනේ ඒක ඇත්තක්. මොකද උනේ ජනියා දිහා බලන් හිටියේ. ජනියාද ගහලා තියෙන්නේ? Double kill. නෑනේ තිවානේ ගහලා තියෙන්නේ බං. තුනකට ගෙව තිවාද? Triple kill. Goreng aku. වදින්නේ නෑ. යන්න ජනියා ගැහුවා. ඉවරයි. ලාස්ට් මෑන්ට ජනියා දෙයිද තිවා දෙයිද? වදින්නේ Quadra kill. ඕම් බලහම් මේක බින්දුවේ තියලා ගහනවා ජනියයි තිවයි. බින්දුවට 7 ගහනවා ඕම් බලහම් බොයිස් ඈ. ඊබම් මේ ජප්පියෝ පාරේ බහැලා යන්න දෙන්නේ රවුල් අල්ල වද දෙනවා. ඉතින් රවුලත් කොට කරා කොණ්ඩෙත් කොට කරා. යුකි මල්ලි අරිගතෝ ඈ. තර සපෝට් එකක් දෙනවා කාලයකට පස්සේ. අස්චුකි මොකද වෙන්නේ අරිගතෝ. වා ගැම්ම අරන් තියෙන දැන් එකක් ගැහුවනේ පදන් වෙන්න. අර අනේ දිවා ගහනවා. දැන් එනමින්ට හොයන්න බෑ කොහෙද ඉන්නේ කියලා තිවා අර නෝරුල් වගේ දුවන එකට ගහනවා. ඌ මචං ජනියට සපෝට් එකක් First දෙනවා. blood. එනිවින්ට විතර ගන්න බැරුව ඉන්නේ. අට ගහන්නද කියලා. ජනියා ගහන විදිය තිවා ගහන විදිය විදි දෙකක් බොයිස් එකම එමිලේටර් එකේ හරිද? බලන්න තිවා උඩ පැන පැනමයි ගහන්නේ. ජනියා එකකවත් උඩ පයින්නේ නැහැ. එකක්වත් උන් නිකමටවත් උඩ පයින්නේ අර. හරි. ජනියා තනි කර ඇවිදින මූවමන්ට් එකෙන්මයි ගහන්නේ එහාට මෙහාට වෙවි. අයියේ. අද තමයි කොල්ලොට්ට වදින්නේ ඈ. ඊවාගේ හෙල්මට් ගිහින් තියන්නේ. Double kill. ජනියා ළඟ නවනවා. අර. අයිස් කොලෝ. Triple kill. අරෝට එපා වෙලා තිය. අර පොඩි එකෙක් කෑ ගහන්නේ බං අර මරණෝ කියලා මට ඒක මතක් වෙනවා බං. කොල්ල බෙදාගෙන කොට්ටක් ගහයි වගේ. අනේ ඉන්න කොව්වා. Triple kill. ඊවා දුන්නේ රොට්. බින්දුවට 2යි බොයිස්. ඒ හින්දා මචං කොල්ලෝ ටික ඉතින් ඒ කන්ටෙන්ට් වලට සපෝට් එක දෙන්න රූල් එහෙම බ්‍රේක් කරන්න එපා. මොකද දැන් මෙයාලා අපිට කන්ටැක්ට් කරගන්නත් අමාරුයි. මෙයාලා එහෙම හැම ලයිව් එකටම ගිහිල්ලා ගහන්නෙත් නෑ. මාත් එක්ක තියෙන ඒ කාලේ ෆිට් එකට තමයි ආපු ගමන් ඇදලා ගන්නෙ මම. හරිද? ඒ හින්දා අපේන කොල්ලෝ ඉතින් මේ ලයිව් එකේ උනත් කස්ටමර්ට උනත් දෙන කට්ටිය සපෝට් දෙන්න. බයින කට්ටිය ඉතින් බයින්න ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඕන කෙනෙක්ට ඉතින් බයින සෙට් එකක් ඉන්නවනේ කොහෙ මටත් ඉන්නවනේ බං. ඈ මම මේක ස්ට්‍රීම් කෙනෙක්ගේ එක්කවත් ප්‍රශ්නයක් නෑ. ඒත් මටත් බයිනවා. මන් දන්නේ හේතු මට වැඩක් නෑ. අපි ඉතින් ආවා ගියා. මේවා බදාගෙන නෑනේ.
මම මේ කියන්නේ කට්ටිය chat එකේ වැළලෙනවා. එහෙම 1v1 ගස්සන්න බෑ මචං. ගේම් එකේ වුණත් එහෙම මිනිස්සුන්ව නිකන් අර අපි ආතල්ලයක් ගත්තට ඒක යාළගේ කන්ටෙන්ට් වලට යාළගේ channel වලට රීච් එකට සෑහෙන්න බලපානවා බා. දැන් කට්ටිය අනම්මනම් කියනනේ 1v1 ගහන්නේ නැති ඇයි බයද? ඒව මචං යාළගේ ප්‍රතිපද. අන්න ජනියා එක ළඟ දෙකක් නැමුවා. Kill. ඕයි. Triple kill. Triple kill. අපි එක මැච් එකක් එක එක්ක බලමු බං නැත්තම් මුන් දෙන්න ගහන හොයන්න බෑ බොයිස්. පැනල් කාරයෝ දෙන්නෙක් එක මැච් එක්කලු. ඔබ දන්නවද බං මගේ ලයිව් පටන් ගත්ත කාලේ ඉඳලා මුලින්ම 1v4 එකක් ගහපු ගහලා මැච් එකක් දිනපු පළවෙනි PC ප්ලේයර් තමයි ගේමින් තිබා. දැන් අවුරුදු දෙකමාරකට විතර 3කට විතර කලින්. එතකොට ඔය 1v4 නම් හොයාගන්නත් නෑ බං. එතකොටත් තුන් පැනල් ගැහුවද නෑනේ. බැක් බෑන්ඩ් වුණා ප්‍රශ්න වුණා ඒක දැන් හැක් ගහන්න බැක් බෑන්ඩ් වෙච්ච උන් සෑහෙන්න ඉන්න. ඒක බඩු කෑලි දාලා ග්‍රෙග් ගෙඩිට් තර්ඩ් පාටි ජරාව අත්හදා බල්ලා කෙල කන්න තිවා ගියා. ජීවා ජනියත් ගියා. ජනියගේ නම් හැක් බෑන්ඩ් වෙලා නෑ මේ වෙනකන්. හරිද පස්සට කතාව. ඔයා මේ අවුරුදු දෙකක් එයාගේ ප්ලේයින් දැකලා මූ කොහොමද මෙහෙම ගහන්න කියලා ගෙස් කරලා බයිනවා. අලුතෙන් ගේම් එකට එන්න සෙට් එක සහ පරණ සෙට් එකත් එක්ක බලපුවාම දැන් අර පැනලුත් වැඩි වුණානේ එකපාරටම. ඒ හින්දා ඔහොම හිතන කට්ටිය වැඩි. මම දන්නේ නෑ මටත් 100%ක් මේ හරි වැරදි එහෙම කියන්න බෑ. මම මේ මචං මේ දේව වර්මෙන් ඉන්නවට වෙයිනේ. ඒ හින්දා ඉතින් ඔයාලා එහෙම අවුල්ලන්නේ නෑ. හැබැයි හේටර්ස්ලා වෙන්න එපා. මේ මිනිස්සුත් එක්ක වෛර බැද ගන්න එපා. ගේම් එකක් නෙමෙයි. ඒකනේ වෙලා First blood. ඒ පාර එනිමි ටික ફોකස් වෙලානේ මචං. ජනියටයි තිවාටයි. මම බින්දුවේ හරියලා 7ක් ගහයි කියලා චැලෙන්ජ් කරානේ. කායි අපි දැන් තිවාගේ ෂොට් එකකට First blood. තිවාගේ ෂොට් එකට ගියා විතර තිවා නෝ ඕන්න ජනියාගේ ෂොට් එකට ආවා මේ බලන තන රතු පොකුරු යාළුවේ ජනියට 1-3 එකක් තියෙන බලමු ජනියා Double kill. යුකි ගහමු වෙලාවක මැච් එක අද නම් බැරි වෙයි නුරුලියෝන් නැද්ද අනේ නෑ බං මැසේජ් එකක්වත් දැම්මේ නෑ උන් ඉන්නවා අපේ ලයිව් වලින් දැක්කොත් විතරනේ ඔයාලා දකින්නේ වැඩි යාලා ලයිව් වලට යන්නෙත් නෑනේ ඉතින් YT එකේ මේවා මට 3-3යි මේ සෝල්ඩ් හොඳට ගහනවා සුපිරි ඩයල් එක අපේ දැන් ලයිව් ස්ට්‍රීමර්ස් ලගේ ඔක්කොගේම 360 බෑන්ඩ් වුණා අපේ කට්ටිය එක කීට්ට බැදලා හේතුව මම දන්නේ නැහැ අපි T40 මල්ලිට විතරයි දැන් තියෙන්නේ 360ක් මම දන්න විදිහට ඉතින් ටූර්නමන්ට් කරන්න බෑනේ මේ නෝමල් ඒ වගේ එතකොට හැක් හොයා ගන්නත් බෑ අපිට හරියට රිස්පෙක්ට් කරන්නත් බෑ ටූර්නමන්ට් කරන්න ආසයි ඉතින් කොහෙද නැහැ දැන් ඒ පහසුකම් ඔක්කොම නැති වෙලා අපේම හින්දා තමයි ඉතින් නයිස් අපි යන් තිවාගේ ෂොට් එකකට තිවා මේ වාවලා වහම් ජනියාගේ එකයි තිවාගේ එකයි ඉන්නේ අමාරුයි ළමයි ඉතින් අපිට වලට ලක්ෂණ ස්පෙක් එකක් දෙන්න අමාරුයි මොකද කාගෙන් ෂොට් එක වදිද කියලා කියන්න බෑනේ අපිට Double kill. අඩෝ ජනියා එක අපරාධේ තිවා මේ 100 ගණන් එක ගහන්න එපා තිවා ගහයිද ජනියා ගහයිද අර පැන ගහනවානේ බම්මෝ Double kill. අර ජනියා ගහනකොට තිවා ගහනකොට ජනියා ගහනවා මට හොයාගන්න බෑ ළමයි Triple kill.
Triple kill. මේ කිල් කවුන්ට් එක ළමයි 17යි 14යි. මේ මුන් කිල් සමග බ්ලොක් කරන්න නැද්ද? බ්ලොක් කරන්න ආසයි බං මමත් මට ලයිව් දාන්නවත් වෙලාවක් නැහැනේ බං. ඉතින් මං කොහෙද බ්ලොක් කරන්නද? පොඩක් ඉතින් ස්ථාවර වෙන්න ඕනේ බං ඕවට. එහෙම ඉතින් කරන්න බෑ. පණ බොන රෙන්න එක ඔක්කොම දාන්න බෑ. දැන් එහෙම දාන්නේ උන් වැඩි බං. බ්ලොක් කරනවා නම් පොඩ්ඩක් ඉතින් දැන් ඉස්සරහට වෙනස් පිළි කරන්නත් ඕනේ. දැන් බ්ලොක් වැඩි අපි ඉතින් මෙහෙ කරලා වැඩකුත් නෑ. කරන්නේ හොඳට වැඩි පටන් ගන්න. සල්ලි තමයි බොයි සල්ලි තියනවා නම් ඉතින් හැමෝටම ඕන දෙයක් කරා ඉතින් සල්ලි හොයන්න තමයි අමාරු. First blood. ඉවා දාගෙන කෙලිනවා. ඒකනේ මම මේ ජණිය වල අන්න හරිය තියන්ත. තියන්ති වගේ පැත්තට. මොඩම කවුරු හරි සෙට් වෙලා ඉන්න ජණිය අර එහෙ ගැහුවා. වෙන්න තිවා මෙහෙ ගහනවා. හරිනේ ඉතින්. තිවාට වැදුනා බෑක් සයිඩ් පාරක්. හරි. Double kill. ජණිය නම් පන්න ගහනවා බා. මුංගෙන දැන් මම රතු දෙනෙක් ගහන්නේ. Triple kill. ජණිය කන්ෆිස් කරනවා තිරිසනෙක් වගේ. අරගෙට ගහන්නේ කිල් 17යි 15යි. ඉවරයි ජණිය ගැහුවා. බොයිස් කිල් 16යි 17යි. තුනට 4යි. ඔකට ගැහුවොත් හරි දැන්. දෙන්න හෙනම කුයික් එක ගහන්නේ ඈ. තිරිසන්නු වගේ. Triple kill. 17යි. ඇච්චා බොයිස් වල බලන්න. ලයික් එකක් දාන්න රත්තර යාළුවෝ ලයික් 2k කරන්න බෑද? තව ලයික් 450ක් විතර ඕනේ YT පැත්ත. සතියකින් විතර ලයිව් ඇවිල්ලා මෙහෙම ඉන්නවට සතුරු ඉවන් බලලා. සතියකටත් වැඩි තමයි. සිකුරා දෙන්නම් මේ සතිය සිකුරා දාන්න. අන්න දිවාරේ ගැහුවා. ජණිය වැටුණා බිමට බොයිස්. ආසයි තන බම් මෙහෙම දකිද්දි අපිටත් ගහන්න පුළුවන් වුණා නම් මෙහෙම කියලා. අම්මට ජණියට වැදුනා. කොහෙද ගේම් එක ගහන්න වෙලාවක් නැහැ. First blood. ඔයාලෙන් පේන්නේ නැද්ද ෂොට් එක? මොකද්ද? අර ජනේවල ෂොට් එකේ අර උඩ ඇස් වගේ කියලා වගේ. ඔව් පල්ලෙහින් නේ ගහේ මම දැක්කා. තිවා තනි ගැම්මල්ලපන් 54 එකක් තියෙන්නේ. මේකේ කර උඩ. උට නම් උඩ ගුවෙන වැදුනේ ඈ. අඩෝ තිවා වාසී බං. අඩෝ. අම්මොන් ඔම්මට ඒක Triple kill. ගන්න කතට ආවේ නෑ. ඉවරයි. අඩෝ වාසීවා ඌ එතනම ඌ හයටම ගැහුවේ තිවා. අස්සයි වා එහෙනම් බඩු හක්ලු. ලීඩ මල්ලි මොකද වෙන්නේ? First blood. ජනි කිවට වැදුනද මම වෙන දෙයක් බලන්න කියේ. දැන් ජනියට 1 of 3 එකක් බොයිස්. Double kill. මෙහෙම වලත්තයා ප්‍රියයි වගේ මචං. ප්ලේයර්ට ප්ලේයර් සෙට් වුණාම මචං ඉතින් Dominating. ඉවරයි මැච් එක.